හැමදාම රට පාලනය කරේ උඩ ඉන්න පහුගේ ජනාධිපතිතුමන්දි බලන්නකෝ. ටෙලිෆෝනයෙන් හිටපු ජනාධිපතිගේ පුතේ, පොහොට්ටුවෙන් හිටපු ජනාධිපතිවරගේ පුතේ, සිලින්ඩරෙන් හිටපු ජනාධිපතිගේ බෑන කෙනෙක්. මම තමුත් ඒක. ඒ ජනාධිපතිවරුගේ පුතු දෙන්නෙක්, ජනාධිපතිවරයෙක්ගේ බෑනෙක්, මම තමුත් ඒක. ඔහු මේ මහ පොළවේ සාපුසේ බහුතරයක් මිනිස්සු අතරින් මතුවෙච්ච මිනිහා. කිරිබෙහෙටියෙක්නේ. කිරිබෙහෙටියොන්ට හැරෙන්නවත් නැහැ. මුන් අඬනවා. මුන් විලාප තියෙනවා. මුන්ට මේක දරා ගන්න බෑ. ඔය පන්තිය කවදාවත් හිතුවේ නෑනේ මෙහෙම විපතක්. රනිල් ජේ.ආර්.ගේ බෑන. කුල්ල කුජීත වෙන්න පරදිනේ. නෑ මොලයා. බාප්පා ජනාධිපතිකමෙන් එලෙව්වත් ජනාධිපතිලා හිටියා. තාත්තා ජනාධිපතිලා හිටියා. 2.50ටම වැටුණා. සජිත් පියානෝමයි කියන්නේ. පියාණන් වහන්සේගේ නාමයෙන් දැන් හරිනේ. සනීපනේ. දැන් මුන්ට මේවා හිතා ගන්න. එක එක බොරු කියන. ආර්ථිකයේ වැටෙනවා. ආණ්ඩුවට කෙලවෙනවා. මාර වැඩක් වෙන්න යන්නේ. තව මාස 3යි. මේ රටේ මිනිස්සු මේ මානව ශිෂ්ටාචාරය තුල කතිරයක් ගැහුවේ නෑ. මෙහෙම කතිරයක්. දැක්කද නේද? ලපයි සිපයි හුඬු කල්ලි කණ්ඩායම් ගැන ජනාධිපතිවරයාගේ කියවීම ඇත්තනේ. මුන් අඬනවා. හරිද? මුන් විලාප තියෙනවා. මුන්ට මේක දරා ගන්න බෑ අද. දැන් පේනවනේ චාමර සම්පත්ලා හැම දැන් අද කියලා කියනවා මේ ජනාධිපති වෙන්න එදා මෛත්‍රීපාල නෙවෙයි හිටියේ නිමල් සිරිපාලට තමයි අපේක්ෂකත්වය ගන්න එන්න කිව්වේ. සිරිපාලයා බෑ කිව්වා. ඒකෙන් තමයි මෛත්‍රී ජනාධිපති උනේ. ඊයේ දැක්කනේ කියපු කතාව පෙරේදා. හරිද නේ? ඒ ආණ්ඩුවක් අවුරුදු 2කින් එනවලු චාමර සම්පත්ලාගේ. එතකොට වර්තමාන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු හිරේ දානවා. මං කියන්නේ ඒකයි මුන්ට දැන් නේද? හෙන අවුල්. හරිද? දරා ගන්න බෑ. දූෂණ වංචා චෝදනත් එක්ක මුන්ට මාර අවුලක් වෙලා දින්න විලාප තියෙනවා. හූ තියෙනවා. එක පැත්තකින් නෑමොලේ ඇතුළු කල්ලිය. ඒ අතරේ නේද අර චම්පික රණවක ඊයේ කියලා තිබ්බ කතාව ඔබ දැක්කනේ ඒක. හරිද? විපක්ෂයේ සමහර අපේ නායකයෝ ඉන්නවලු අනේ සර් මාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියනවලු ගිහිල්ලා. හරිද? හැබැයි මුන්ට වැරදිලා නේද? මේ ආණ්ඩුව යටතේ දේශපාලන මැදිහත් වීම නෑ. විමර්ශන ආයතන තමයි විමර්ශන කරන්නේ. හැබැයි මේකේ ලොකු අවුලක් තියෙනවා හුඬු කල්ලි කණ්ඩායම වල. දැන් හිතුවේ නැති දේවල් නේ. ඔබ හිතන්නේ ඔය චම්පික රණව කලහෙම කවදාද හිතුවේ මේ മന്ത്രിකමක්වත් නැති වෙයි කියලා. හරිද? රජ වෙන්න බලාන හිටපු යෝන්නේ. හරිද? දැන් මාර අවුලක්. හරිද? නේද? අර ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ඔබ දකින්න ඇති වැඩසටහනට ප්‍රවේශ වෙද්දිම නේද? ඡන්දයෙන් පෙරදුණු ටීම් එකක් ඉන්නවනේ. ඒ ටීම් එක අඬනවා. ඒගොල්ලෝ හුඟක් දුකයි ඒගොල්ලන්ට. හරිද? උන දේ ගැන. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. හැමදාම රට පාලනය කළේ නේද? උඩ ඉන්න පවුල් කීපයක්. ඇත්තනේ. හරිද? දැන් ඔබ හිතන්නකෝ ජනාධිපතිවරයා කියන විදිහටම. හරිද? පසුගිය ජනාධිපතිවරණේ හිතන්නකෝ. හරිද? නෑමොල් රාජපක්ෂ මහ එකා ජනාධිපති වුණා මටත් දීපන් ජනාධිපතිකම. එහෙමනේ. හරිද? සජිත් ප්‍රේමදාස මහ එකා ජනාධිපති වුණා මටත් දීපන් ජනාධිපතිකම. එහෙමනේ. හරිද? ඔබ හිතන්නකෝ. එහෙම නේද? හරිද? කජුසීයා මගේ මාමා තමා ජේ.ආර්.ගේ බෑනා මම නේද? එහෙමනේ. හරිද? හැබැයි අනුර දිසානායක තමුත් ඒකම පොළේ.